අයිබෝන් කියලා අදත් පිළිගන්න MC Education YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කොහොමද හරියට හදාගන්නේ කියලා. මොකද ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් හැම අවුරුද්දම හැම පේපරෙම හැම වලවල ගානකම තියෙනවා ත්‍රිපද වර්ගජයක් සහ වර්ග දෙක අන්තරයක් කියන එක. මම ඊළඟ කොටසින් කියලා දෙන්නම් වර්ග දෙක අන්තරයක් කොහොමද හදන්නේ කියලා හරියටම. අපි දැන් මේ වීඩියෝෙන් බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපද වර්ගජයක් කොහොමද නිවැරදිව විසඳගන්නේ කියලා. අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද මේ වගේ එකක් හදාගන්නේ කියලා. හරි. එතකොට මෙතන තියෙන ළමයි මෙන්න මේ වගේ පද තුනක් තියෙනවා. මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේදී අනිවාර්යෙන් පද තුනක් තියෙනවා. මේ පද තුන හඳුන්වන නම් කීපයක් තියෙනවා. මෙන්න මේ පළවෙනි පදේ අපි හඳුන්වනවා වර්ග පදේ කියලා. පළවෙනි පදේ අපි කියනවා වර්ග පදය. මෙතන පද තුනයි තියෙන්නේ. මේ පද තුනේ මේ පළවෙනි පදේ හැම වෙලාවෙම වර්ග පදයක් තියෙනවා. මෙන්න මෙතන ඉන්න දෙවෙනි එක්කෙනාට කියනවා අපි මැද පදේ. මොකද මෙතන තියෙන පද තුනෙන් හරිය මැද ඉන්නේ මෙයා. ඒකින්ද අපි මෙයාට නමක් දෙනවා මැද පදේ කියලා. ඊළඟට ඉන්න මෙන්න මේ ඉලක්කමට අපි කියනවා කවුරු කියලාද? නියත පදය කියලා. මෙයාට අපි කියනවා නියත පදය කියලා. මෙයාට කියනවා නියත පදය කියලා. මේ වගේ එක මේ ත්‍රිපද වර්ගජය කියලා තියෙන එකට නමයට තියෙන්නේ කොහොමද? මෙතන පද තුනක් තියෙනවා. පද තුනකින් එක පදයක් වර්ග පදයක් කියලා තියෙනවා. ඒක නිසා අපි මෙයාට කියනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියලා. අපි බලමු මේ එකක් කොහොමද හදන්නේ කියලා. මම යාට වතාවට ලියා ගන්නම් මෙයාව x වර්ගය ධන 7x ධන 10. මේවා එකක් ඔයාලට හඳුනාගන්න විභාගිත කරන්න කියලා. ඔයා ප්‍රථමයෙන්ම කරන්න ඕනේ මෙන්න මේ වර්ග පදයයි මෙන්න මේ නියත පදයයි. මෙන්න මෙයයි ගුණ කරලා පැත්තකින් ලියන්න ඉස්සෙල්ලා. මෙන්න මේ වර්ග පදයයි නියත පදයයි ගුණ කරලා පැත්තකින් ලියන්න. බලන්න x වර්ගය 10න් ගුණ කරාම අපිට එනවා 10යි x වර්ගය කියලා. 10යි x වර්ගය. මෙතෙන්දී ඊළඟ පියවර තමයි පළවෙනි පියවර තමයි මෙයා ගුණ කරලා පැත්තකින් ලියගත්ත. ඒ කියන්නේ වර්ග පදය නියත පදයෙන් ගුණ කරලා පැත්තකින් ලියන්න. ඊට පස්සේ කරන්න ඕන දේ තමයි මෙයා හැදෙන ගුණාකාර ටික පහලින් පහල ලියා ගන්න. ඒ කියන්නේ 10 හැදෙන්නේ කොහොමද? එක් වරක් නම් 10 හැදෙනවා. මෙතන ගුණාකාර ටික. දෙවරක් නම් 5 හැදෙනවා. ආයෙ බැලුවොත් එන්නේ 5 වරක් 2 නේද? 5 වරක් 2 10 වරක් 1. ඒක නිසා මේ දෙන්නගෙම දෙපැත්ත මාරලා විතරයි නේද? ඒකින්ද දෙපැත්ත මාරලා ලියන්න ඕනේ. මම මේ දෙන්න මකලා දානවා. ඊට පස්සේ මේ ගුණිතය ලියාගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ පද දෙක එකතු කරලා හරි අඩු කරලා හරි මෙන්න මේ මැද පදේ හදන්න පුළුවන්ද කියලා බලන්න. මේ දෙන ගුණිත දෙක මේ ගුණිතයේ පද දෙක එකතු කරලා අඩු කරලා මැද පදේ හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ 7 හදා ගන්න පුළුවන්ද කියලා බලන්න. මෙතන බලන්න 10ට එකක් එකතු කරා කියලා 7 හදා ගන්න පුළුවන්ද? එකතු කරලා හරි අඩු කරලා හරි හදා ගන්න පුළුවන් නම් හරි. හැබැයි මෙතන 10ට එකක් අඩු කරත් 8 එන්නේ. හරි නෑ. එහෙනම් මෙන්න මේ දෙක නෙමේ සාධක දෙක. බලන්න තව සාධක දෙකක් තියෙනවා. මේ දෙන්න එකතු කරලා හරි අඩු කරලා හරි මැද පදේ හදා ගන්න පුළුවන් නම් අපි හරි. බලන්න 5යි 2යි එකතු කරලා අන්න 7 හදා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ දෙන්න තමයි මේකේ සාධක දෙක බවට පත් වෙන්නේ. එහෙනම් මම මෙතෙන්දි කරන්නේ මෙන්න මේ x වලින් එකක් මෙයාට කවුරුද දැම්මා අනිත් x එක මෙයාට දැම්මා. හැබැයි මෙයාට ලකුණක් තියෙනවා. ඒ ලකුණ තීරණය කරන්නේ මේ දෙන්නගෙන් ලොකු එක්කෙනා ඉන්නව නේද? මේ දෙකට වඩා පහ ලොකුයි. පහට දෙන ලකුණ තීරණය කරන්නේ මෙන්න මේ මැද එක්කෙනා. මැද එක්කෙනාගේ ලකුණ. මැද එක්කෙනාගේ ලකුණ ධන නම් මම මෙතනින් ලොකු එක්කෙනාට තමයි ධන ලකුණ දෙන්නේ. මැද පදයේ ධන මෙතන දෙකට වඩා පහ විශාල එහෙනම් පහට දෙනවා මම අර ලොකු මැද එක්කෙනාගේ ලකුණ. මැද පදේ ලකුණ ධන හින්දා මෙයාට දුන්න ධන. ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් අපිට 7 තමයි හදා ගන්න ඕනේ. 7 හැදෙන්න නම් මෙයාට ඍණ දැම්මත් හරියනවද? නෑනේ. ලකුණු දෙක අසමානලා අඩු වෙනවා. ඒක නිසා මෙයා මොනවා කරන්න ඕනද? මෙයාට ධන ලකුණු තමයි දෙන්න ඕනේ. එතකොට අර 7 හැදෙනවා. ඊළඟ පියවර තමයි මෙන්න සාධක දෙක හොයාගත්තා. ඊළඟ පියවර ලියන්න කලින් අපි කරන්න ඕනේ මෙන්න මේ මැද පදේ වෙනවා. මැද පදේ ඉවත් කරලා ඒ වලට මෙන්න මේ සාධක දෙක මැදෙන් ලියා ගන්න. ඒ කියන්නේ මෙතන තියෙනවා x වර්ගය. දැන් 7 ලියන්න 17යි x ලියන්න. ඒ වලට අපි ලියාගන්න මෙන්න මේ ධන 2යි x කියන එකයි ධන 5යි x කියන එක. මොම ලියන්න. ඊළඟට ඉන්නවා මෙතන තව ධන 10. මොන දැන් ත්‍රිපද වර්ගයේ පද 4ක් තියෙන එකක් බවට පත් වෙනවා. මේ වගේ වෙලාවකදී වාර කරනවා ඊළඟ පියවර විදිහට මෙන්න මේ පද 4 දෙකෙන් දෙකට කඩා ගන්න. මේ පළවෙනි දෙන්න වෙනමත් මේ දෙන්න වෙනමත් කඩා ගන්න. මෙහෙම කඩාගත්තට පස්සේ ඔයාලට පේන්න ඕනේ මේ දෙන්නගේ පොදු සාධක තියෙනවා. පොදු සාධක කියලා කිව්වේ මේ දෙන්නා බෙදෙන සංඛ්‍යාව විචාරය පදයක්. මේ දෙන්න අපිට පේනවා x වලින් බෙදනවා මෙයාට x එනවා මෙයාට x එනවා. එහෙනම් මම පොදු පදේ ඉඳ ගත්ත x එළිය. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ වරහණක් දාගන්න. වරහණ දාගෙන මෙන්න මේ දෙන්නාම මේකෙන් බෙදන්න. අර අපි වෙන් කරගත්ත දෙන්න මෙයාගෙන් බෙදන්න. x වර්ගයේ x වලින් බෙදනකොට x එකක් කැපිලා තව x එකක් ඉතුරු වෙනවා. අන්න ඒවා ලියා ගන්නවා වරහණක් කැපිලා. x e. ඊළඟට මේ දෙන්නත් බෙදනවා. ධනයි බෙදනකොට ධනමයි 2යි x වලින් බෙදනකොට මේ x මේ x කැපිලා ගිහිල්ලා 2 ඉතුරු වෙනවා. ඔන්න ධන 2 ඉතුරු. දැන් අපි දෙන්නට බැලුවේ ඒකින්ද මෙතනින් වරහණ ඉවරයි. වරහණ දාලා බෙරගන්න. ඊළඟ දෙන්න කරද්දී මේ දෙන්නට පොදු පද තියෙනවා. පොදු සාධකයක්. බලන්න 5යි 10යි බෙදනකොට දෙන්නම 5න් බෙදෙනවා. එහෙනම් මම මේ ලකුණත් එක්කම ගන්නවා ධන 5 කියලා. දෙන්නම 5න් බෙදෙනවා. ඊට පස්සේ වරහණක් දාගත්තා. මේ දෙන්නම මෙයාගෙන් බෙදන්න. 5යි x 5න් බෙදනකොට මේ 5ට මේ 5 කැපෙනවා. x විතරක් ඉතුරු වෙනවා. ඔන්න x දාගන්න. ඊළඟට 10 බෙදනවා 5න්. බෙදද්දී ලකුණු දෙක සමාන හින්දා ගන්න.
10 පහින් බෙදන්න යුද්ධය දෙන්නේ දෙකයි. ඔන්න ආව x ධන 2 කියන. ඔයාලට හොඳටම හොයාගන්න පුළුවන් දෙයක් තමයි මේ ගාන හදනකොට මෙන්න මේ වරහන් දෙකට එන සංඛ්‍යා දෙක නැත්නම් මේ ප්‍රකාශන දෙක සමාන වුණොත් තමයි ඔයාලා හදන ගාන නිවැරදි වෙන්නේ. හොඳට මතක තියාගන්න මේ දෙන්න සමාන වුණොත් විතරයි ඔයාලා ගාන හදන විදිය හරි වෙන්නේ. මේ දෙන්න අසමාන වුණා කියන්නේ ඉතින් මෙයා ගාන හදන්න ඉපා ගහනවා. ඒ කියන්නේ මේ සාධක දෙක හොයාගෙන තියනවා වැරදි. හැබැයි මේකෙදි මේ ප්‍රකාශන දෙක සමානලා තියෙනවා. එහෙනම් දැන් ඊළඟ පියවර දෙක ගන්න මේ දෙන්නා වෙනකොට එක්කෙනෙක් ලියනවා x ධන 2 කියලා. ඔන්න එක ප්‍රකාශනය. ඊළඟ පියවර තමයි ඔයාලා මෙන්න මේ දෙපැත්තකින් යන දෙන්නේ එළියේ අන්න ඒ දෙන්නත් දාලා ලියා ගන්න එළියට x ධන 5 කියලා. මේ දෙන්න වෙන වරහණක් දාලා ලියා ගන්න. එහෙනම් මෙන්න මේ ත්‍රිපද වර්ගයේ සාධක හොයන්න කිව්වොත් එයාට සාධක දෙකක් වෙනවා. එකක් තමයි x ධන 2 අනික තමයි x ධන 5. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි අපි මෙන්න මේ ත්‍රිපද වර්ගයක් සුළු කරන්නේ.